පින්වත්නි, අද මම ඔබෙන් ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් අහනවා. ජීවත් වෙන ගමන් සසර සැඩපහර තරණය කරන්න බැහැ කියලා ඔබ දන්නවාද? ඔව්. ජීවත් වෙන ගමන් සසර සැඩපහර තරණය කරන්න බැහැ. මේ කතාව ඇහුවහම ප්‍රායෝගිකව භාවනාව පුරුදු නොකරන කෙනෙකුට ලොකු ගැටලුවක්, ප්‍රහෙලිකාවක් ඇති වෙන්න පුළුවන්. මොකද භාවනා නොකරන කෙනෙක් ජීවිතය කියන එකේ සැබෑ ඇත්ත දන්නේ නැහැ. ජීවත් වෙනවා කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. නමුත් ජීවත් නොවී සිටිමින් මේ සසර සැඩපහර තරණය කරලා සසරින් එතර වෙන්න පුළුවන් කියලා උතුම් බුදුදහමේ සඳහන් වෙනවා. ඒ ගැන සංයුත්ත නිකායේ ඕගතරණ සූත්‍රයේ තිබෙන ඉතාමත් ගැඹුරු පාලි පාඨයක් තුලින් අද අපි පැහැදිලි කරගනිමු. අපතිට්ඨං කවහං ආවුසෝ අනායුහං ඕගම තරින්ති. පින්වත්නි, සසරින් එතර වෙන්න නම් මම කියනවා සත්‍යා නොමැති නිරෝධය කියන ස්වභාවය අපි අත්දකින්නම ඕනි කියලා. අපි මුලින්ම බලමු මොකක්ද මේ සසර සැඩපහර කියන්නේ කියලා. බුදුදහමට අනුව සසර කියන්නේ වෙන මොකුත් නොවේ අපේ සිතේ ඇතිවෙන සිටිවිල්ලටයි. සිටිවිල්ලක් කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ධර්මතාවයන් පහේ ඒ කියන්නේ පංචස්කන්ධයේ එකතුවක්. මේ ධර්මතාවයන්ගෙන් එකක් හෝ පවතිනවා නම් එතන සසර තියෙනවා. සිටිවිල්ල ඇතුලේ ජීවත් වෙනවා කියන්නේ සසරේ ගමන් කරනවා කියන එකමයි. එතකොට සැඩපහර හෙවත් ඕගය කියන්නේ මොකක්ද? අපි භාවනාව පුරුදු කරන්න පටන් ගත්තු මුල් කාලයේදී සිටිවිලි වලට ප්‍රතිචාර නොදක්වා ඉන්න උත්සාහ කරනවා. හැබැයි අපි දන්නේ නැතුවම හිටපු ගමන් සිත යම් සිටිවිල්ලක් අල්ලාගෙන ඒ සිටිවිල්ල ඇතුලේ ජීවත් වෙන්න පටන් ගන්නවා. ටික වේලාවක් ගියාට පස්සේ තමයි අපිට තේරෙන්නේ අයියෝ මම මෙච්චර වෙලා සිටිවිල්ලක් එක්ක හිත හිතා ඉඳලා නේ කියලා. අන්නේ විදියට කිසිම දැනගැනීමක් නැතුව කෙලෙස් ධර්මයන් නිසා සිටිවිල්ල ඇතුලේ අපිව ගසාගෙන යනවා. සසරේ ගසාගෙන යාම. අපි දන්නේත් නැති නිසා සැඩපහරක් වගේ සැඩපහරට අසු වුණා කියලා කියන්න පුළුවන්. දහමේ මේකට තමයි සසර සැඩපහර නැත්තම් ඕගය කියලා කියන්නේ. දැන් අපි බුදු වදන දෙසට හැරෙමු. එහි වචන දෙකක් තිබුණා. එකක් අපතිට්ඨං. ඒ කියන්නේ පිහිටන්නේ නැහැ කියන අදහස. අනෙක අනායුහං. ඒ කියන්නේ ආයුෂයක් නැහැ කියන අදහස. පිහිටන්නේ නැතුව ආයුෂයකුත් නැතුව මේ සසර සැඩපහර තරණය කරනවා කියන්නේ මොකක්ද? අපි ලෝකයේ ඇතුලේ සාමාන්‍ය විදියට ජීවත් වෙද්දී අපේ පිහිටීම තියෙන්නේ සිටිවිල්ල ඇතුලේ. ඒ වගේම සිටිවිල්ල ඇතුලේ ජීවත් වෙන කාලයක් තියෙනවා. ඒක අපේ ආයුෂයයි. හැබැයි අපි ඇතිවෙන සිටිවිල්ලට ප්‍රතිචාර නොදක්වා භාවනා කරද්දී සිටිවිල්ල ඇති වෙලා එතනම නැති වෙලා යනවා. එතකොට සත්‍යයා ඉන්නේ බ්‍රහ්ම ස්වභාවයක. හැබැයි පින්වත්නි, භාවනා පුරුදු කරනකොටත් අපි බ්‍රහ්ම ස්වභාවයේ පිහිටීමක් තියෙනවා. ඒ වගේම භාවනා කරන කාලය පුරාවට සත්‍යයේ ආයුෂයකුත් එහෙම නැත්නම් පැවැත්මකුත් තියෙනවා. මීට පෙර
ඕගතරණ සූත්‍රය විග්‍රහ කිරීමේදී භාවනාව තුළ ඔබ උත්සාහවත් කරවන්න භාවනා කිරීම තමයි පිහිටීමක් ආයුෂයක් නැතුව ඕගය තරණය කරනවා කියලා කියන්නේ කියලා අපි සරලව පැහැදිලි කළා. මොකද නිරෝධය කියන ගැඹුර ඒ ස්වභාවය මුල් අවස්ථාවේදීම වටහා ගන්න අසීරු නිසා. නමුත් දැන් ඔබ භාවනාව පුරුදු කරන නිරෝධය ගැන යම් වැටහීමක් තියෙන කෙනෙක්. ඒ නිසා දහමේ නියම ගැඹුර අපි තේරුම් ගත යුතුයි. ඇත්තටම බුදුරජාණන් වහන්සේ මේ පාලි පාඨයෙන් පෙන්වා දෙන්නේ භාවනා කරන ස්වභාවයත් ඉක්මවා ගිය නිරෝධය කියන උතුම් අවස්ථාවයි. ඇතිවෙන සිටිවිල්ලට ඒ ඇතිවෙන මොහොතේම ප්‍රතිචාර නොදක්වා සිටීමෙන් පස්සේ උදාවන ඒ නිරෝධය තුල සත්‍යයේ පිහිටීමක් පෙන්වන්නට බෑ. ඒකයි අපතිට්ඨං කියන්නේ. ඒ වගේම එතන සත්‍යයේ ජීවත් වීමක් පැවැත්මක් නැහැ. ඒකයි අනායුහං කියන්නේ. පිහිටීමකුත් නැති ආයුෂයකුත් නැති මම කියන සත්‍යය නොමැති මේ නිරෝධය කියන ස්වභාවයට පත්වීමෙන්ම තමයි සසර සැඩපහර තරණය කරන්නේ. පින්වත්නි, මේ නිරෝධය කියන ස්වභාවය ස්පර්ශ කරන්නේ නැතුව අපිට කෙලෙස් ධර්මයන් ගෙවා දමන්නට බෑ. සසර ගමන නතර කරන්නට බෑ. අපි ජීවත් වෙන්නේම සිටිවිල්ල කියන සසර ඇතුලේ නම්. ඒ සසර ඇතුලේ දිගින් දිගටම ජීවත් වෙවි සසරින් එතර වෙන්න බෑ. අන්න ඒ නිසයි මම මුලින්ම කීවේ ජීවත් වෙන ගමන් සසර සැඩපහර තරණය කරන්න බැහැ කියලා. සසරින් එතර වෙන්න ඔබ බලාපොරොත්තු වෙනවා නම් ඇතිවෙන සිටිවිල්ලට ප්‍රතිචාර නොදක්වා භාවනාව දියුණු කරමින් මම කියන සත්‍යය නොමැති ඒ උතුම් නිරෝධය භාවිතා කිරීමේ දක්ෂතාවය ඇති කරගන්න. ඔබ සැමට මේ උතුම් දහම් කරුණු සසර සැඩපහරින් එතර වන්නටම හේතු වේවා, වාසනාම වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.